මින් මතුවට කවදාව බොරුවට නම් බණ අහන්න එපා. මොකේද? වංචාවට බණ අහන්න එපා. අහන බණ පදයක් ගාන මොකක්ද මතක් වෙන්න ඕන? මේක සසරට එක්කහුව වෙන්න ඕන පින්නතුනේ. මේක සසරට අනුමෝදන් වෙන්න ඕන. කරන කියන හැම දෙයක් සසර විමුක්තියට තියෙන්න ඕන. දැන් මේ බණ අහලා මොකද එහෙනම් අද කරන්න ඕන? මේ කියන ඒ වගේ මොකක් හරි ජීවිතේ අඩුපාඩුවක් තියෙනවා නම් හෙට ඉඳන් නොකර ඉන්න. හෙට ඉඳන් හොඳට ඉන්න. සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. ඔය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න.